හොඳයි. මොකද්ද ප්‍රශ්නේ? මොකුත් නෑ. මොකුත් නෑ. මම දරනකොට ඔයා නනා ඉන්න බෝනික්කො ටිකත් එක්ක. වීරයෝ රූප. අනිත් හොඳම දේ තමයි ඔයා වතුරට සබන් කුඩු දානවා වෙනකොට කොච්චි මිරිස් කුඩු දානවා. කොච්චි මිරිස් කුඩු? හරි කියන්න ප්‍රශ්නයක් තියෙනවා. හරි පැටියා තාත්තට ඉතින් හැමදේම කියන්නකෝ. අත උස්සන්න. ෂේෆු කිව්වනේ මම මකරානුසුරේ කියන එකේ තේරුමක් දන්නේ නැහැ කියලා. දැන් මං ගුරුවරයෙක් වෙන්නත් ඕනේද? මං හිතුවා මං කවුද කියලා දන්නව ඇති කියලා. මං මකරානුසුරයා නෙවෙයි නම් මං කවුද? ගුරුවරයෙක් කුම්ෆු ගන්නන්නද? ඕ ඒක උසස්වීමක් නේ. මම අතුලලා ඉවරයි. කවද හරි ඔයා මේ මාලිකාවෙම පාලකයා වුණාම මට පුළුවන් ශාලාව ඇතුළේම නෝඩ්ස් විකුණන්න. මොකද මෙතන බබෙක් වගේ තාම සබන් ගගා ඉන්නේ. බහින්නයි කිව්වේ බිමට. කෝ ඉක්මන් කරන්න. අලුත් කඩේට වේටර් ලබන්දව ගන්නත් ඕනේ. එතකොට අද මකරානුසුර පෙනුම තරංගේ නැද්ද? ඒක ඉතින් දිනන්නේ චවුනෝනා තමයි. එතකොට මකරානුසුර අග්ගලා කන තරගේ? අයියෝ මගේ වාර්තාව රැග්ගන්න ඕනේ. කාටවත් බෑ ඔයා තිබු වාර්තාව කඩන්න. ඔයාගේ අග්ගලා වර්තාව කඩන්න හදන්නේ. කවුද මගේ වාර්තාව කඩන්න යන්නේ? කවුද කෑමවලට ගෙවන්නේ? ඔයා කවුද? මොකක්? මම තමයි ලීෂන්. මම හොයන්නේ මේ මගේ පුතාව. ඔයාගේ පුතා නැති වුණාද? ඔව්. මේට අවුරුදු ගානකට කලින්. මට මගේ තාත්තව නැති වුණා. අනේ මට කනගාටුයි. මොනා කරන්නද? ඔයාට සුබ පතනවා. ඔයාටත් ඔයාගේ පුතාව හම්බ වෙයි. මාත් හිතනවා ඔයාට තාත්තව හම්බ වෙයි කියලා. පුතා? අනේ ඇත්තමයි මේ ඔයා. එතකොට මේ ඔයා ඔතන බලාගෙන ඉන්න නැතුව තාත්තා වෙල්ල බදාගන්න. තාත්තා තව ඉන්නවා එහෙනම්. මං හිතුවා ඔයාව මට නැති වුණා කියලා පුංචි නෙළුම. මේක නම් ලැජ්ජාවක්ම තමයි. මං හිතන්නේ ඔයා හොයන්නේ ලෙනුබල කියන නමක් තියෙන පැඩ් එක. ඒත් මගේ නම පෝ. දැන් මේකනේ පුංචි නෙළුම කියලා කියන්නේ ඔයා ඉපදුන වෙලාවේ තියපු නම. ඇත්තද? තමයි. මට හිතාගන්න බෑ මෙච්චර කාලෙකට පස්සේ ඔයා ආපු එක හිතාගන්නත් බෑ. ඕ තාත්තා එන්නකෝ අඳුරගන්න මේ මම මොකක් කියලාද ඔයාට කතා කරන්නේ? ඔයාම කියනවද? ඇයි එයා කිව්වේ එයාගේ නම ලී කියලා? ඔයා එන්න මෙහාට. ඇත්තමයි. ගොඩක් ස්තුතියි මගේ පුතාව මේ තරම් හොඳට බලාගත්තට. ඔයාගේ පුතාව ඔහොම පොඩක් ඉන්න. අපි කොහොමද දන්නේ මේ ආගන්තුකයා අඩුම ගානේ ඔයාගේ නෑදෑයෙක්ද කියලා? මේ බලන්න. අපේ පදවල මුතුන්ගේ වගේනේ. මේ පුතා මං කියලා දෙන්න බඩ